ඉතින් මෙන්න මේ තිරේ දැක්වෙන ගාන අපිට කියනවා සාධක දැනුම් භාවිතයෙන් අගය සොයන්න. සුටි වෙලාවක් දෙන්න මේ ගාන හදන්න උත්සාහ කරලා නැවත එන්න බලමු හැදුවා නම් හැදුවා හරිද කියලා. එහෙම නැත්නම් අපි කොහොමද මේක නිවැරදිව හදාගන්නේ කියලා. එහෙනම් දැන් මේක මම ගන්නවා 99 වර්ගයේ ඍණ 3 වරක් 99 ඍණ 4. මම මේ 99 කියන එක වෙනුවට මම ගන්නවා x කියලා හිතමුකෝ. එහෙනම් මේක තියෙන්නේ x වර්ග ඍණ 3x ඍණ 4නේ. ඒක උපකල්පනයක් කරමු. දැන් ඔයාලට මෙන්න මේ ප්‍රකාශනය දිහා බලනකොට එහෙම තේරෙනවා මේ තියෙන්නේ ත්‍රිපද වර්ගජය. මෙතන ත්‍රිපද වර්ගජය. එහෙනම් අන්න ඒක අසුරු කරගෙන අපි වැඩේට බහිමු. දැන් ත්‍රිපද වර්ගජයක් නම් කරන්නේ අගපදේ මුලපදේ ගුණ කරන එකනේ. එතකොට අපිට එනවා ඍණ 4x වර්ග. එතකොට අඩු වෙලා හැදෙන්න ඕනේ මැද පදය. එහෙනම් අපිට එනවා 4 වරක් 1. ඒකේ ඍණ නිසා මෙතන ඍණ මේක දාන්න. ඔන්න ඔහමයි සාධක දෙක හොයාගන්න. දැන් ඕකම මම කරන්නේ ඇඩ් කරනවා මේකට. එතකොට එහෙම කරොත් මට එන්නේ 99 වර්ගය ඍණ 3 වරක් 99 ඍණ 4නේ. අගපදේ මුලපදේ ගුණ කරොත් මට එනවා ඍණ 4 වරක් 99 වර්ගය කියලා අපි හිතමු. මැද පදේ හැදෙන්න ඕන ඍණ 3. එහෙනම් අර වගේම සාධක දෙක 4 වරක් 99. දැන් 4යි x වෙනකොට 4 වරක් 99. x වරක් 99. එහෙනම් මෙයා ඍණ මෙයා දාන්න. දැන් එහෙනම් අපි 99 වර්ගය ඍණ 4 වරක් 99 ධන x වරක් 99 ඍණ 4 කියලා ගන්න. දෙක දෙක වෙන් කරනවා. 99 පොදු සාධකයක් 99 ඍණ 4 ධන 1 99 ඍණ 4 වෙනවා. දැන් සාධක දෙකක් එක වගේ තියෙන නිසා අපිට එකක් එනවා 99 ඍණ 4 එක සාධකයක් 99 ධන 1 තව සාධකයක්. බලා ගන්න. දැන් 99 ඍණ 4 කියන්නේ 95යි. 99 ධන 1 කියන්නේ 100යි. දැන් එහෙනම් මේක ගුණ කරාම අපිට ලැබෙනවා 9500. මෙන්න ඔයාලා මේක හරියට හැදුවා නම් බොහොම හොඳයි. බොහොම දක්ෂ ලෙස මේ ගාන විස්තරලා තියෙනවා. හරිනේ. එහෙමත් නැත්නම් මේ වගේ ගණන් අලුත් ගණන් කොහොමද හදන්නේ කොහොමද විසඳන්නේ මොනවද මේවට යොදා ගන්න උපක්‍රම කියලා කතා කරන්න මෙන්න අපේ ඔන්ලයින් පන්තිය තියෙනවා. ඉතින් ඔයා ගණන් වලට දුර්වලයි නම් ගණන් එපා වෙලා නම් තියෙන්නේ. ගණන් වලට ඒ සාමාර්ථයක් ගන්න බෑ කියලා නම් ඔබ හිතන්නේ. මෙන්න එනම් ඔයාලට තමයි මේ අවස්ථාව. අපි පටන් ගන්නවා දෙවෙනි වාරය. මැයි මාසයේ මුලේ ඉඳන් දෙවෙනි වාරය අපි ආරම්භ කරනවා. ඉතින් ඔබට පුළුවන් මේ දැක්වෙන අංකයට WhatsApp message එකක් දාලා එකතු වෙන්න. විශේෂයෙන් 10 11 ළමයි ඉන්නවා නම් සම්බන්ධ වෙන්න පුතේ. ඔබට තියෙන තව බොහොම කෙටි කාලයයි. ඉතින් අපි ඔන්ලයින් එකත් එක්ක දෙවෙනි වාරයේ පාඩම් ටික කරගෙන යන්න පටන් ගන්නවා මේ මාසෙ මුල ඉඳන්. එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක. මෙන්න මේ WhatsApp අංකයට මට මැසේජ් එකක් දාලා එකතු වෙන්න. අපි වැඩ ටික කරගෙන යන් හරියට හිතට මේ අමිත් සර්ගේ ගණිතය පන්තිය ආසාවෙන් ගණන් හදන ගොඩ යන ගණිතය පන්තිය